සැරේ ඇවිත් නොයා මගේ කනට කුඳුරලා ගියා ඔයා මගේ වෙන කාගේවත් නොවේ කියා සිතින් අනේ පතන්නේ මා ඔයත් මගේම වෙන්න කියා ඔයා රකින්න මාගේ ජීවිතේ පුරා හරි ඔයා මේ ඔලි කරලා දෙන්නේ මං කතා කරන්න ඕනේ නැද්ද තව? කතා කරන්න ඇහෙනවද? ඇහෙනවා ඉතින්. උලම් පාඩ ඇහෙනවද දන්නේ නැහැ හැබැයි නේ. හරි අද අපි යනවා shopping vlog එකක් වගේ. ඔව් shopping කියන්නේ මේ මගේ අතර තමයි මේ නෑ මමත් ගෙනාවා. හරි මොකද අපේ යාගේ ආගමේ පාඩේ එකක් තියෙනවා. ඒකට යන්න මට යනවා. ගමන් නාඩක් කරනවා යන්න ඕනේ. මගේ යකුවන් ඇහෙනවද දන්නේ? ඇහෙනවා වැඩි. හරි channel එක subscribe කරන්න යන්න. තව වීඩියෝ එක like කරන්න යන්න. මේ vlog එක ඉවරනකම් ඉන්න. Bye. Bye. හරි එදිනේ. හරි ළමයි අපි මුලින්ම shopping කරන්න යන්නේ මහවීදියේ පාරේ තියෙන B hub එකට. මං හරියට pronounce කරලා දන්නේ නැහැ. මම page එකේ photo එකක් දාන්නම්. මේ තියෙන්නේ ඒ shop එක. මට තේරෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් මේ shop එකේ ලස්සන ඇඳුම් තියෙනවා. මම මේ page එකෙන් ගොඩක් ලස්සන ඇඳුම් අරගෙනත් තියෙනවා. හැබැයි එදා මට එච්චර set උන්නේ නැහැ. මොකද අලුත් collection එකක් ඒගොල්ලෝ දාලා තිබ්බේ නැහැ එදා. මාත් යනවා. මාත් යනවා. කලිසමත් ගලවන්න නැතුව බලන්න. පොඩියක් කියනවා මට නම් තේරෙන්නේ නැහැ බලන්න. මං ඒ අඳුන් දෙකම ලස්සන. හැබැයි මං ඒ දෙක ගත්තේ නෑ. අපි ළමයි අරකින් මං අර ගවුම ගන්නවා කියලා හිතුවා. පොඩියක් ගෙනුත් ඇහුවා. අනේ මන්ද ලස්සන ගවුම සෙට් වුණොත් සෙට් වුණ නැතිව මම වෙන තැන්වලත් බලනවා. නැති වුණොත් මං ඒ ගවුම ගන්නවා. ඒක ලස්සනයි. බෙල්ට් එකක් බඳුනොත් ලස්සන වෙයි. අපි දැන් යනවා සේකර් අයියෝ හම්බෙන්න. නේද?
පස්සේ අපි ෆෝට් එකේ තියෙන වෙව්ස් එකට ගියා අයියට ස්ලිපර්ස් දෙකක් අරගන්න. ඒක අමුතු ලයින්. මේක අමුතු ලයින් එකක්. එහෙමද? අනේ වන්ද. ඒක ලස්සනයි. ඊට පස්සේ අපි ආවේ කොප එකට. අනේ මං හරියට ප්‍රොනවුන්ස් කරනවද දන්නේ නැහැ. මම පේජ් එකේ ෆොටෝ එකක් දාන්නම්. කොටයිනේ. කොටයිනේ. ඒ ෂොප් එකේ තිබ්බ ඇඳුම් මාරම ලස්සනයි ළමයි. ඔයාලට මගේ මූණෙම පේනවා ඇති මගේ සතුට. මේ මෙතන පිටෝන් නැති තියෙනවා. ඩෝන් ගල් බලන්න. අනේ මෙහෙඳුම් ලස්සනයි. මම ඔයගොල්ලන්ට highly recommend කරනවා මෙතන. මාර ලස්සනයි. මේ ෂොප් එකේ අදි වෙන්නන්න නා මට මුලින් පෙන්වන්න බැරි වුණා. මම එතන ලස්සන ඇඳුම් ගොඩක් තිබ්බා. මම එතනින් ඇඳේ ඇඳුම් 4ක් විතරයි. සොඳුරු දවසක මුණ ගැසි ගිනහි හිතගෙන ගියා දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසතරු ලෙසේ සොඳුරු දවසක මුණ ගැසි හිලගී හිතගෙන ගියා දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසතරු ලෙසේ මගේ නොවේදෝ ඔබට හිමිගෝ කියා ඇසුවා අසක් කරමාගේ මිහිරේ තවම මතකද. තමයි මේ ෂොප් එක තියෙන්නේ බිසේක එකට එහා පැත්තේ. මෙන්න මේ නම තියෙන බෑග් කොහෙද අයියෝ පේන්නේ නැහැ. හරි ඊට පස්සේ ආවේ ස්කෙච් එකකට මෙයාට ඇඳුම් වගේක් ගන්න. ඔයාට වෙන්නේ මේ දින ලේඩීස් ඒවා. නෑ ජෙන්ට්ස් තියෙනවා මේ හැන්නේ. මේව නම් ලේඩීස්. මේ ලේඩීස්. ලේඩීස් එක. ඒ පාට ඒකද? කැමරා අදලා බලන්න ඉතින්. මෙහෙත් ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. ළමයි ජෙන්ට්ස් කට්ටියට වෙනම එකක් තියෙනවා උඩ. මේ ගාල්ලේ ස්කෙච් කරක. වව්. ලස්සන
අයියට ලස්සන ෂර්ට් එකක් හම්බුණා. එයාට මට ලස්සන ෂර්ට් එකක් හම්බුණා. එන්න යාගේ සතුට. ඊගා. ඊගාන්න. ඒකත් ලස්සනයි හැබැයි අනේ ලස්සන කලෙක්ෂන් එකක් මම දන්නේ නැහැ උඩ තියනවා කියලා ඉස් කලින්. මේක ෆිට ඔන් කරන්නද? Go. Harry. Ay. ලස්සන හැබැයි. ඒකත් ලස්සනයිනේ. හැබැයි නෝමල් නේ. ඔයාට එහෙදී එනන් යන්න පුළුවන් නේ හෙට. ඒක ලස්සනයි නේද? අරකට වඩා ඔක ලස්සනයි නේ. ඔයාට සෙට්. ඔයාට කැමති නෑනේ. ඔක ලස්සනයි. වැඩි. ඩෙනිම දාලා බලන්න. තමයි ඩෙනිම ලස්සනයි. කකුල ලොකුයි නේ. හැබැයි ඒක ලස්සනයි ඔයි. අනේ ආස නැහැ. කකුල ලොකුයිද? ඈ? ඔය නම් වෙන එක. කාගෝ පෑන්ට් තියෙනවා ළමයි. වොයිස් ලගේ කාගෝ පෑන්ට්. මම හොය ඉන්නේ සෙට් වුණා කියලා සතුටින්. ආසයිද? කොබල. සයිස් එක ලොකුයි. ළමයි ඊට පස්සේ අපි ආවේ රිච් ලුක් එකට. හැබැයි රිච් ලුක් එකෙන් මං හොයපු දේ මට හම්බුන්නේ නැහැ. අපේ අක්කා කිව්වා එහෙ ලස්සන ස්කර්ට්ස් තියෙනවා කියලා පොඩ්ඩක් බලන්න කියලා. උනාට මට සෙට් උන්නේ නැහැ.